අනෙකට කතා කරනකොට වචනයෙන් ගන්න පුළුවන් ප්‍රමුඛ වැඩක් තියෙනවා. වචනයෙන් ගන්න පුළුවන් ප්‍රමුඛ ලාභයක් තියෙනවා. ඒ ලාභය තමයි පින්නතුනි වචනෙන් කුසල් කරන්න පුළුවන්. කවදාවත් ඔය ජීවිතේ කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්න වචනය පාවිච්චි කරන්න එපා. මේ අම්මලා තාත්තලා මේ වෙනකොට ඔය කටවල් වලින් පින්නතුනි කුණුහරුප කීයක් විතර කියලා ඇද්ද? මේ පගෝදි ගණන් කුණුහරුප්පල්ලා ඇති. කවදාවත් වචනය අවභාවිතා කරලා අකුසල් සිද්ධ කරගන්න එපා. එනිසා ප්‍රමුඛ ඉන්ද්‍රිය ඔය අපේ ගෙවල් වල හරියට තියෙනවනේ පින්නතුනේ. ඔය එකට එක කියන්න එපා හෙට ඉඳලා. අනිත් පැත්තේ එකක් කියොත් මේ පැත්තේ 60ක් විතර කියලා නමක් දාන්න. කවදාවත් ගෙවල් වල එකට එක කියන්න එපා. ඔක නවත්තලා දාන්න. පින්නතුනේ කොච්චරනම් තරහව පාලනය වෙනවද ඔය එකට එක කියන එක නවත්තපුවාම. නිරන්තරයෙන්ම වචනය මේ කට පරිස්සම් කරගත යුතු තැනක් තමයි කවදාවත් මේ අම්මලා තාත්තලා ඔය කට අර කියනෝනේ අර වාචාල විදිහට කියනවා කියන. ඔය වාචාලකම කවදාවත් ඔය වාචාලකම වැඩිපුරම තියෙන්නේ පින්නතුනේ ගෙදරද පාරවල් දිහාද? අය පාරවල් ගන්න යනකොට එහෙම බැන බැන යනවද නේද? මිනිස්සුන්ගේ මේ කට පරිස්සම් කරගන්න බැරි මූලිකම තැන මොකද්ද? ගෙදර. පරිස්සම් කරගන්න මොන තැන මොකද්ද? පරිස්සම් කරගන්න නැත්තේ කොහෙද? ගෙදර. දැන් ඔය තියෙන සංවරකම ගෙදර තියනවද? මොකටද ඔබ පන්සල් වලට අවිල්ලා පෙන්නන්නේ? මම මේ දැන් කියන්නේ හෙට ඉඳන් ගෙවල් වල සුදු ඇඳගෙන ලෑස්ති වෙන්න කියලා එහෙම නෙමෙයි හොඳේ. පින්නතුනේ පේවස් සමාදන් වෙන්න ඕනේ පන්සලේ. ඒකේ ලාභේ භුක්ති විඳින්න ඕනේ කොහෙද? කරන්නෙම නෑනේ ඕක. ඔය තියෙන හැදිච්ච එකම කොහෙද තියෙන්න ඕනේ? ඕක මේ පන්සලට අවිල්ලා අපිට පෙන්වන්න එපා. ඕක ගෙවල් වල තියාගන්න. ඔය නිමිච්චකම කොහෙද තියෙන්න ඕනේ? ඕක ගෙදර තියෙන්න ඕනේ. නිමිච්චකම ගෙදරත් හදාගන්න ඕන දෙන්නෙක් ඉන්නවා. වෙනතුනි මම මේ තාම කියන්නේ මේ කටෙන් කරන්න පුළුවන් දෙයක් ගැන. නිමිච්චකම ගෙදරින් ප්‍රමුඛව හදාගන්න ඕන දෙන්න තමයි අම්මයි තාත්තයි. නිමිච්චකම නැත්තෙම කාගාවද? දැන් මම මේ අහන්නේ මෙතන ඉන්න අම්මලාගෙන් තාත්තලාගෙන් සහ අපේ සජීවීව මේක බලන අම්මලාගෙන් තාත්තලාගෙන්. මේක ඉතින් මෙච්චර කාලයක් කරලා ඇති ඒ වුණාට හෙට ඉඳන් කරන්න එපා. ඉස්සරලම තාත්තලාගෙන් අහලා ඉන්න. මේ වෙනකොට දරුවෝ ඉස්සරහ කුණුහරුප කීයක් විතර කියලා තියෙනවා? ගෙදර නිකම් බණ අහන ගමන් හදවතට තට්ටුවක් දාලා බලන්න. අම්මලා අම්මා තාත්තගේ පැත්තට බයිනවා, තාත්තා අම්මගේ පැත්තට බයිනවා. අම්මා කැමති නැහැ තාත්තාගේ ගෙදරින් එනවට, තාත්තා කැමති නැහැ අම්මලාගේ ගෙවල් වලින් එනවට. මේ තිසමහාරම් පැත්ත එහෙම නැතුව ඇති මං කියන්නේ. බොහෝ පැතිවල තියෙන දේවල් මේ හොඳට ඉන්නවා ඇති. ඊට පස්සේ දරුවෝ මේ වෙනකොට කී පාරක් විතර අම්මටයි තාත්තටයි තෝ කියලා කතා කරලා තියෙනවද? අම්මටයි තාත්තටයි.
මේ කතාව තුලින්ම නෙමෙයිද අපි බිඳිලා තියෙන්නේ. මොන දුවද මොන පුතාද අම්මටයි තාත්තටයි කතා කරේ. ගෙවල් වල කතා කරනවද මගේ අම්මේ මගේ තාත්තේ කියලා. එහෙම ලෙන්ගතුකමක් තියෙන්න ඕනේ. එහෙම හරි ආදරයක් ගෙවල් වල තියෙන්න ඕනේ. ඔය ආදරය ඇති කරගන්න පුළුවන් මොකෙන්ද? පේනවද වචනේ තියෙන බරපතලකම. ඊට පස්සේ දෙමව්පියෝ කවද්දද මේ අම්මලා තාත්තලා අන්තිමේට දරුවන්ට ඔය මගේ කියන කෑල්ල දාලා කතා කරේ. පින්නතුනේ අර මගේ දුවේ මගේ පුතේ කියලා අම්මට තාත්තට එන්න ඕනේ මේ අර පපු කැවුතුණු වේගන. මොකක්ද දෙන්න ඕනේ? අප්‍රමාණ දාරක සෙනෙහස. ඕක පෙන්වන්න ඕනේ පින්නතුනේ. එතකොට ආයේ ගෙවල් වල ප්‍රශ්න දිනනවා. මම මේ දේශනා කරන්නේ පවුල පන්සල වගේ තියෙන්න ඕනේ. මෙහෙම කියනකොට සමහර වෙනවා පන්සල් පවුල් වගේ කරගන්න. එහෙම නෙමෙයි. මේ පවුල පන්සල වගේ ඔක කරගන්න පුළුවන්. පවුල පන්සල වගේ වචනවලට මිනිස්සු ඉස්සරලම බිඳෙන්නේ වචනවලින්. එහෙනම් අදිෂ්ඨාන කරගන්න. හෙට ඉඳන් හිත රිදෙනවා නම් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුගේ හිතක් රිදවීමේ චේතනාවෙන් කුණුහරුපයක්වත් කියන්න එපා. පැහැදිලිද මං කියන එක? එනිසා වචනවලට කරන්න පුළුවන් දේ බොහෝයි. පළවෙනි එක කට පරිස්සම් කරගන්න. දෙවැනි කාරණය අපේ කන් දෙක. අපි වැඩිපුරම අහන්න කැමති රුචි මොනවාද? ඔය දැන් මේ බණ කියනකොට ඔය කාගේ හරි ෆෝන් එකකට කෝල් එකක් එන්න ඕන. මේක සේරම දාලා ඒ පැත්ත නෙමෙයිද බලන්න. දැන් ආවනම් බැලියගේ. චච්චොක් ගාලා ඒ පැත්ත බලනවා. බලනවත් නෙමෙයි රවණවා තව. මොකටද? ඔය කවුරු හරි පොඩි එකෙක් බෙරිහන් දෙන්න ඕනද? අර අම්මා දිහා කණ්ඩ වගේ බලනවනේ උස්සගෙන යනකම් බලන්න. මොකටද? මේ අපිට හරියට කැත පුරුද්දක් තියෙන අනුන්ගේ දේවල් හොයලා. කුලප්පු වෙන්නෙම මොකේද? අනුන්ගේ දේවල් වලට. වෙනතුනේ ඇසීම කියන එක කන් දෙක පෙර සංසාරේ කරපු පින්වලට ඔය ඇහෙන්නේ. අනුන්ගේ දේවල් අහන්න පින් කුසල් ටික කරගන්න. හැමදාම කන් ඇහෙන්නේ නැහැ. අපි දැන් හිතමුකෝ ගෙදර ප්‍රවෘත්ති බල ඉන්නකොට අල්ලපු ගෙදරින් බණ දානවා. ජීවිතේට ප්‍රවෘත්ති ඔෆ් කරලා බණ අහනවා. අල්ලපු ගෙදර බණක් දැම්මා කියලා. එහෙම නැහැ. ඔය ටීවී එක බල ඉන්නකොට අල්ලපු ගෙදර ඔය පිකන් වීදුරු වදින සද්දයක් කියලා ඇහෙනවා හයියෙන් කුණු හරප කියලා බෙරියන් දෙනවා. ගාලා නවත්තන්නේ නැද්ද ගෙදර සද්ද බද්ද සේරම? නවත්තලා අපූර්වට අහගෙන ඉන්නවා. මේ කන වැඩිපුරම රුචි මොකේද? ඔය අනුන්ගේ දේවල් හොයන්න යන්න එපා වැඩි. කෙරෙන්න තියෙන යුතුයකම කරන්න. අපෙන් වෙන්න ඕන දේ වෙන්න වග බලා ගන්න. මම මේ දේශනා කරන්නේ
කන අවභාවිතා කරන්න එපා.